ඔබ දන්නවාද මේ පෘථිවියේ ඉන්න පුංචිම සත්වයෙක් වන දළඹුවාට ශක්තිමත් මිනිසෙකුට වඩා වැඩිපුර මස් පිඩු ප්‍රමාණයක් තියෙනවා කියලා. මිනිස් අපේ ඇඟේ තියෙන මස් පිඩු 650ක් විතරයි. හැබැයි මේ පුංචි දළඹුවාගේ ඇඟේ මස් පිඩු 4000කට වඩා තියෙනවා. අද අපි හෙලි කරන්න යන්නේ දළඹුවා කියන මේ පුදුම හිතෙන කෑම මැෂින් එකේ ඔබ මින් පෙර නොඇසූ රහස් කිහිපයක්. ඉතින් දළඹුවාගේ හිස දෙපස ඇස් 6 බැගින් මුළු ඇස් 12ක් පිහිටලා තියෙනවා. හැබැයි පුදුම හිතෙන දේ තමයි මේ ඇස් 12ම තිබුණාට උන්ට රූප පැහැදිලිව පේන්නේ නැහැ. උන්ට පේන්නේ ආලෝකය සහ අඳුර විතරයි. ඒ නිසාම තමයි උන් නිතරම හිස දෙපස වනමින් ආහාර සොයාගෙන යන්නේ. ඉතින් ඔබ හිතන්නේ දළඹුවාට කකුල් ගොඩක් තියෙනවා කියලාද? ඇත්තටම දළඹුවෙකුට තියෙන්නේ සැබෑ කකුල් 6ක් විතරයි. ඉතින් ඒවා ප්ලොගෙස් කියලා හඳුන්වන ව්‍යාජ කකුල්. මේවායේ කෙළවර කුඩා කොකු වගේ පිහිටා තියෙනවා. ඒ නිසා දළඹුවාට අත්තක හරි කොළයක හරි තදින් එල්ලීගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දළඹුවෙක් කියන්නේ ඇවිදින කෑම මැෂින් එකක් කිව්වොත් හරියටම හරි. උන් ඉපදුන ගමන් මුලින්ම කරන්නේ තමන්ගේ පිත්තර කටුව ආහාරයට ගන්න එක. ඊට පස්සේ උන් මුළු දවසේම කරන්නේ කොළ කන එක විතරයි. සමහර දළඹුවන් සති දෙකක් ඇතුළත තමන්ගේ මුල් බර වගේ දහස් ගුණයකින් බර වැඩි කරගන්නවා. ඒක හරියට මිලිස් බිලින්දෙක් සති දෙකකින් අලියෙක් වගේ බර වැඩි වෙනවා වගේ සමාන දෙයක්. ඉතින් දැන් තමයි වැදගත්ම දේ දළඹුව සම්නලයක් වෙන්න කලින් කෝෂය ඇතුළේදීම මොකද වෙන්නේ කියලා දන්නවාද? උගේ මුළු ශරීරෙම එන්සයිම් මගින් දිය වෙලා දියරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. අන්නේ දියරය ඇතුලේ අලුතින් සත්වයක් වන සම්නලය නිර්මාණය වෙන්නේ. මේක ස්වභාව ධර්මයේ තියෙන ලොකු අභිරහසක්. ඉතින් මේ පුංචි දළඹුවෙක් මේ තරම් පුදුම සහගතයි කියලා ඔබ මීට කලින් දැනගෙන හිටියද? මේ වගේ තවත් ස්වභාව දහමේ අභ්‍යාස ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අනිත් යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. මීළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.